Hi guys! ඉතින් කොහොමද? ඔයාලා බලනවා ඇති කොහෙද මේ යන්නේ කියලා නේද? මේ අපි යන්නේ සෙල්ල කතරගම. සෙල්ල කතරගම කියලා කියන්නේ කතරගම පූජා නගරයේ ඉඳන් කිලෝමීටර් 4ක් වගේ වයඹතෙසින් මනරම් මැණික් ගඟ අද්දර පිහිටලා තියෙන පූජනීය ඓතිහාසික ගම්මානයක්. ඉතින් කතරගම දෙවියන්ගේ ලාංකික බිසව වන වල්ලි අම්මා උපන් ස්ථානයේ විදිහට මේ සෙල්ල කතරගම එහෙමත් නැත්නම් කඳිසොනිඳුන් වල්ලි මාතාව මුණ ගැහුණු ස්ථානයේ විදිහටත් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඉතින් වල්ලි අම්මා දේවාලය තියෙනවා හරිම ආකර්ශනීයයි. වල්ලි අම්මා වෙනුවෙන් කැප කරලා ඇති දේවාලයක්. කතරගම මහා දේවාලයටත් වඩා ඉපැරණි ස්ථානයක් විදිහට ඉතිහාසයේ දැක්වෙනවා. ඇත්තටම පරිසරය ගැන කතා කරොත් මැණික් ගඟ අද්දර තමයි පිහිටලා තියෙන්නේ. හරිම නිශ්ශබ්දයි. ඒ වගේම හරිම සීතලයි. ලස්සන පරිසරයක් තියෙන්නේ. එතනට ගියාම ඒක හොඳටම දැනෙනවා. එතනට යන්න ඕනි. ඒක බලන්න. ඒ තරම් කියන්නේ හරිම මේ හරි නිස්කලංක පරිසරයක් තියෙන්නේ. ජනප්‍රවාදයේ සඳහන් වෙනවා ස්කන්ද කුමාරයයි වල්ලි අම්මයි අතර ඇති වුණු ප්‍රේම වෘතාන්තයට ඍජුවම සම්බන්ධ ස්ථානයක් විදිහට මෙතන ජනප්‍රවාදයේ සඳහන් වෙනවා කියලා කියනවා. ඉතින් කතරගම ප්‍රධාන නගරයේ ඉඳලා කෙටි ගමනකින් යන්න පුළුවන් තැනක් තමයි මේ සෙල්ල කතරගම කියන්නේ. වන්දනා කරුවෝ කතරගම යනවා වගේම අනිවාර්යෙන් මෙතෙන්ටත් යන්න අමතක කරන්නේ නැහැ. ඉතින් සෙල්ල කතරගම කියලා කියන්නේ භක්තිය මෙන්ම ඓතිහාසික ජනප්‍රවාද රැසක් වැළඳගත් සාමකාමී පින්බර ස්ථානයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඇත්තටම කිව්වොත් මෙතන දැන් අපි දෙවියන් ගැනනේ හිතන්නේ. දැන් දෙවියන් ගැන හිතනකොට හැමෝම හිතනවා දෙවියෝ විතරයි මෙතන වැඩ ඉන්නේ එහෙම කියලා නැහැ. නමුත් බෞද්ධ ආගමික අපිටත් ගිහිල්ලා මල් පහන් පූජා කරලා බුදුන් වැඳලා එන්න පුළුවන් වාතාවරණයක් මෙතන තියෙනවා. බෝධින් වහන්සේ, ජයශ්‍රී බෝධින් වහන්සේ ඊළඟට චෛත්‍ය රාජානන් වහන්සේ මේ හැමදේම මෙතනත් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මෙතනට ගිහිල්ලා දෙවියන් වැඳලා වගේම අපේ බෞද්ධ ආගමික චාරිත්‍ර ඒ මල් පහන් පූජා කිරීම මේ දේවලුත් මෙතන කරන්න පුළුවන්. ඉතින් මං හිතනවා කතරගම පුදබිමට යනවා නම් මෙතෙන්ට යන්න ඕනම තැනක් කියලා මම හිතනවා. මම හිතන තරමින් මම දන්න තරමින් ඔය ගංවතුර ගලන අවස්ථාවවලදී මේක යට වෙනවා කියලාත් එතන හිටපු කීප දෙනෙක් කිව්වා අපිට. ඉතින් එහෙම වෙනවා ඇති. මොකද ඊට පල්ලෙහාන් මැණික් ගඟනේ තියෙන්නේ. මේ තියෙන මැණික් ගඟ. ඇත්තටම මේ මම එතනින් ඒ වතුර ටිකක් අතට ගත්තෙත් අර ඒක කියාගන්න බෑ ඒ භක්තිය. මොකද කතරගම දෙවියෝ වැඩ සිටියා නේද කියන භක්තිය හිතට දැනෙනවා මෙතන. ඉතින් හරි ලස්සනයි. ඉතින් ඔයගොල්ලොත් ගිහින් බලන්න. එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් හමු වෙමු. බයි.